දැන් තවත් ඉතාමත්ම වැදගත් ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ ක්‍රමවේදයේ යටතේ කොහොමද කෙනෙක් අවශ්‍ය කරන ඩොකියුමන්ට්ස් ටික හදාගන්නේ? ඒක දන්නේ නැත්නම් හැමදේම අවුල් වෙන්න පුළුවන් කමක් තියෙනවා. ඇත්තට මේ අලුත් ක්‍රමවේදයේ යටතේ කොයි ආකාරයෙන්ද මේක වෙනස් වෙලා තියෙන්නේ සහ කොහොමද හදාගන්නේ ඩොකියුමන්ට්ස් ටික? ඔව් නිමේෂ්, ඒක ඇත්තටම වැදගත් ප්‍රශ්නයක්. මුලින්ම කියන්න ඕනේ මේ වෙද්දී ඉතාලියේ 100 ගාණක් කිව්වොත් වැරදි, 1000 ගාණක් ඉන්නවා ඉතාලියට ඇතුල් වෙලා පළවෙනි අපොයින්ට්මන්ට් එක හම්බුනේ නැහැ කියලා ඩොකියුමන්ට් හදා ගන්න බැරුව වීසා එක එක්ස්පයර් වෙච්ච ගොඩාක්ම ශ්‍රී ලාංකිකයෝ, විශේෂයෙන්ම ඉතාලියේ පල්ලෙහා පැතිවල අපි කියන විදිහට ඔය නාපොලි, සැලර්නෝ, සිසිලි ඒ වගේ පැතිවල ඉන්නවා 100,000 ගාණක් ඉතාලියට ගෙන්නනවා ස්පොන්සර් අතුරුදහන්. එහෙම නැත්නම් ස්පොන්සර් මේ එයාගේ වගකීමෙන් ගැලවෙන්න එයා කියනවා එයා දන්නේ නැහැ කියලා. ඇත්තට මේක එහෙම නෙමෙයි. ඉතින් මේ වගේ කරාරින්න බැරි වෙලා තිනවා. පළවෙනිම වාසිය විදිහට මම දකින්නේ ඒක. මේ සඳහා සරල ක්‍රමවේදයක් තියෙන්නේ. ඉතාලියට ඇතුල් වුණාම පළවෙනියෙන්ම කරන්න ඕනේ ඒ ඇතුල් වෙච්ච සේවා යෝජකයව දැනුවත් කරන්න ඕනේ මම ඉතාලියට ආවා කියලා. ඊට පස්සේ ඉතාලියට ඇතුල් වෙලා දින 8කට ප්‍රථම ස්පීඩ් එක හරහා මේ සේවකයා සඳහා අයදුම් කරපු ස්පීඩ් එක අපිට ඕනි දේවල් කරන්න බෑ. ස්පීඩ් එක කියන්නේ මොකක්ද කියලා අපි වෙනමම වෙලාවක කතා කරමු. ස්පීඩ් එක හරහා ඇතුල් වෙලා පොර්තාලි ඉමිග්‍රාසියෝනේ එකෙන් දාති දෙලා ෆ්‍රොන්ටියරා, ඒ කියන්නේ ඉතාලියට ඇතුල් වුණු විස්තර ඇතුළත් කරන්න ඕන. මේ සඳහා දින 8ක කාලයක් තියෙනවා. එතෙන්දී කවදාද ආවේ, වීසා එකේ නම්බර් එක, මොන පෝට් එකෙන්ද ආවේ, ඔය වගේ දාති දෙලා ෆ්‍රොන්ටියරා, ඒ කියන්නේ ඉතාලියට ඇතුල් වෙච්ච ගුවන්තොට විස්තර සහ තමන්ගේ පැමිණි විස්තර ඇතුල් කරාම විනාඩි 10ක් 15ක් ඇතුළත ගොඩක් කාලයක් ඉන්න ඕනේ. ඒ මොහොතේම කෝදිශ ෆිස්කාලේ රිජෙනරේට් වෙලා ෆිස්කල් කෝඩ් එක රිජෙනරේට් වෙලා එනවා. මම හිතන පළවෙනිම වාසිය ඕක තමයි. පුන්තෝ ඉමිග්‍රාති අපේ භාෂාවෙන් අපේ තැනක්.